ඔන්න ඔබ මේ එකතු වෙලා ඉන්නේ රජ්‍ය ඇසෙල් ටෙක් බ්‍රෝ YouTube නාලිකාවෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අදත් මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ YouTube එකට ආපු අලුත්ම අප්ඩේට්. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වෙනස් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලදී වගේම තමයි YouTube තුලත් මාසෙන් මාසෙට අලුත් අප්ඩේට් ලබා දෙනවා. නමුත් YouTube භාවිතා කරන ගොඩාක් දෙනෙක් මේ දේවල් ගැන දැනුවත් නැහැ. ඉතින් දැන් අපි බලමු මේ 2025 වෙනකොට YouTube ගුවන් තුලට එකතු වෙලා තියෙන වැඩ කෑලි සහ රහස් මොනවද කියලා. පළවෙනි අප්ඩේට් එක තමයි ස්ලීප් ටයිමර් කියන අප්ඩේට් එක. අපි සමහර වෙලාවට YouTube වලින් සින්දු සහ පොඩ්කාස්ට්ස් වලට සවන් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවල් වලදී ඔයාටම අත්දැකීම් ඇති. නිින්ද ගියත් මුළු රෑම නිකන් වීඩියෝ ප්ලේ වෙනවා. ඩේටා ටිකත් කැපිලා යනවා. සමහර වෙලාවට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් එකේ තියෙන නිසා ෆෝන් එකේ බැටරි එකත් ලෝ වෙනවා. මෙන්න මේකට හොඳ විසඳුමක් විදිහට අපිට ස්ලීප් ටයිමර් කියන ඔප්ෂන් එක දීලා තියෙනවා. ඔයාට පුළුවන් ප්ලේ කරන වීඩියෝ එකේ ඉඳලා මේ සෙටින් මාක් එක දෙන්න. ඊළඟට ඔයාට පුළුවන් මේ මෝස් සෙටින් කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ ස්ලීප් ටයිමර් කියන එකට යන්න. මෙතනින් ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර වෙන්න ඕන විනාඩි ගාන සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ විනාඩි 10 ඉඳන් පැයක් වෙනකන් ටයිම් එක දීලා තියෙනවා. ඔයා මේ විදිහට ටයිම් එකක් දීලා වීඩියෝ එක ප්ලේ කරලා ඒ ටයිම් එකට අදාළව විතරයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඉතින් මේ විදිහට වීඩියෝ එක ප්ලේ වෙලා ඔටෝම වීඩියෝ එක නතර වෙනවා. ඒ කියන්නේ දීපු ටයිම් එකට විතරයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඊට පස්සේ වීඩියෝ එක ඔටෝම නතර වෙලා ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා. ඒ කියන්නේ ඒ වගේම තමයි මෙතන තියෙන end of video කියන ඔප්ෂන් එක දුන්නොත් ප්ලේ කරන වීඩියෝ එක ඉවර වුණ ගමන් වීඩියෝ එක ස්ටොප් වෙලා ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා. ඉතින් මේ අප්ඩේට් එක මටත් ගොඩාක් වැදගත් වුණා. දෙවෙනි අප්ඩේට් එක YouTube මේ වෙනකොට ටිකක් වෙනස් විදිහේ ෆීචර් එකක් YouTube වලට දීලා තියෙනවා. ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි YouTube home page එකේ වීඩියෝ පෙන්වන්නේ නැතුව try searching to get started කියලා පෙන්වන්නේ ඇයි කියලා. ඔයා YouTube වල බලපු වීඩියෝ history delete කරොත් කිසිම දෙයක් ඔයාට YouTube home page එකේ පෙන්වන්නේ නැහැ. ඔයා එක වීඩියෝ එකක් හරි සර්ච් කරලා වීඩියෝ එක බැලුවොත් විතරයි home page එකේ වීඩියෝ පෙන්වන්නේ. මොකද දැන් YouTube උත්සාහ කරනවා ඔයාට හොඳ වීඩියෝ සජෙස්ට් කරලා හිස්ටරි මාර්ගයෙන් ලබා දෙන්න. තුන්වෙනි අප්ඩේට් එක තමයි ස්ටේබල් වොලියුම් කියන අප්ඩේට් එක. ඔයාට ඕන තරම් අත්දැකීම් ඇති සමහර වීඩියෝ වල සවුන්ඩ් ස්ටේබල් නැහැ. උදාහරණයක් විදිහට අපි සමහර වීඩියෝ බලනකොට ඒ වීඩියෝ වල මැදින් එක එක සවුන්ඩ් ප්ලේ වෙනවා. සමහර වෙලාවට ඒ සවුන්ඩ් වීඩියෝ එකටත් වඩා සද්දෙට ප්ලේ වෙනවා. ඒ වගේම ඔයාට අත්දැකීම් ඇති වීඩියෝ බලනකොට ඇඩ් වගේ දේවල් ප්ලේ වෙනවා. සමහර වෙලාවට සවුන්ඩ් අඩු කරලා වීඩියෝ එක බැලුවත් ගොඩක් සද්දෙට මේ ඇඩ්ස් වගේ දේවල් ප්ලේ වෙනවා. මේක මට නම් ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තිබුණා. මෙන්න මේකට විසඳුමක් විදිහට ස්ටේබල් වොලියුම් කියන ෆීචර් එක අපිට දීලා තියෙනවා.
මේක ඔයා අනිවාර්යයෙන්ම ඔන් කරලා තියාගන්න. ඔයාට පුළුවන් කැමති වීඩියෝ එකක ඉඳලා මේ setting icon එක දෙන්න. ඊළඟට more option එක දෙන්න. මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් stable volume කියලා option එකක්. ඔයාට පුළුවන් මේක on කරගන්න. මේක on කරගෙන ඉන්නවා නම් මුළු වීඩියෝ එකේම sound එක එකම විදිහට අපිට ලබා දෙන්න. කිසිම වෙලාවක sound අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මේ setting එක එකපාරයි ඔයාට මේ විදිහට YouTube app එකටම on කරන්න ඕන. බලන වීඩියෝ එකින් එකට මේක on කරන්න ඕන වෙන්නේ නැහැ. හතරවෙනි feature එක තමයි time mention feature එක. අපි ඉස්සර වීඩියෝ එකක් බලනකොට වීඩියෝ වල මොනවා හරි අඩුපාඩුවක් හෝ විශේෂ දෙයක් මෙන්ෂන් කරන්න ඕන වුණොත් අපි කරේ ඒ වීඩියෝ එකේ ස්පෙෂල් ටයිම් එකට අදාළව ටයිම් එක ටයිප් කරලා කමෙන්ට් එකකින් පෙන්වන එක. නමුත් ඔන්න මේකටත් දැන් අලුත් ෆීචර් එකක් දීලා තියෙනවා. මේක ටිකක් පරණ අප්ඩේට් එකක් වුණත් ගොඩාක් දෙනෙක් මේක යූස් කරන්නේ නැහැ. ඔයාට ඔයා බලන වීඩියෝ එකේ ස්පෙෂල් තැනක් හෝ මිස්ටේක් එකක් පෙන්වන්න ඕන නම් ඉස්සර වෙලාම ඔයා මේ වීඩියෝ එක පෝස් කරන්න. ඔයාට මේක මේ වීඩියෝ එකෙත් කරලා බලන්න පුළුවන්. ඊළඟට මේ කමෙන්ට් බාර් එකට එන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ icon එකක් බලා ගන්න පුළුවන්. මේ icon එක ටච් කරන්න. මේක දීපු ගමන් අපි වීඩියෝ එක නතර කරපු තැනට ඒ ටයිම් එක මෙතනට ඇඩ් වෙනවා. ඔයාට පේනවා දැන් මම වීඩියෝ එක නතර කරපු ටයිම් එක මෙතනට ඇඩ් වුණා. ඔයාට දැන් පුළුවන් ඔයාගේ අදහස හෝ ගැටලුව කමෙන්ට් කරලා පබ්ලික් කරන්න. මේක උඩ ටච් කරන්න. මේක උඩ ටච් කරන ඕනම කෙනෙකුට ඔයා මෙන්ෂන් කරපු කොටස ප්ලේ වෙනවා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙත් මේ ෆීචර් එක ටෙස්ට් කරලා බලන්න. පස්වෙනි අප්ඩේට් එක මේ වෙනකොට ගෙස්ට් කන්ට්‍රෝල් ෆීචර් කිහිපයක් YouTube වීඩියෝ ස්ක්‍රීන් එකට ඇඩ් වෙලා තියෙනවා. අපි ඉස්සර ෆුල් ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් බලන්න ඕන නම් කරේ මෙන්න මේ අයිකන් එක ටච් කරන එක. ඒත් දැන් මේක කරන්න ඕන නෑ. ඔයාට ෆුල් ස්ක්‍රීන් එක දාගන්න ඕන නම් මෙන්න මේ විදිහට උඩ අතට ස්විච් කරන්න. එතකොට ෆුල් ස්ක්‍රීන් එකට එනවා. දෙවෙනි ෆීචර් එක අපිට පුළුවන් දැන් පෝට්‍රේට් සයිට් එකට උනත් ෆුල් ස්ක්‍රීන් දාගන්න. ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේ ඒරියා එකේ ඉඳලා පහළට ස්වයිප් කරන්න. එතකොට ෆුල් ස්ක්‍රීන් එකට වැටෙනවා. මෙතනදී අපිට කම්ෆර්ටබල් විදිහට zoom in zoom out කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඉස්සර YouTube වීඩියෝ ස්ක්‍රීන් එක ඩබල් ටැප් කරලා විතරයි වීඩියෝ එක ෆෝවර්ඩ් කරන්න පුළුවන් උනේ. ඒත් දැන් අපිට පුළුවන් ස්ක්‍රීන් එක ලෝන් ටච් කරගෙන ඉඳලා ඔයාට වීඩියෝ එක ෆෝවර්ඩ් කරන්න. 8 වෙනි අප්ඩේට් එක
පහුගිය අවුරුදු කිහිපය තුළ ෂෝට් වීඩියෝ ගොඩක් වෛරල් වුණා. දැන් ගොඩාක් අය ෂෝට් වීඩියෝ බලනවා. නමුත් ඔයාට එක සැරයක් හරි හිතිලා ඇති මේ ෂෝට් වීඩියෝ නිසා ඔයාගේ කාලය ගොඩාක් නාස්ති වෙනවා කියලා. එක වීඩියෝ එකක් බලපුවහම තව වීඩියෝ එකකට යනවා. තව වීඩියෝ එකකින් තව එකකට යනවා. ඊට පස්සේ පැය ගණන් අපි වීඩියෝ බලනවා. මට මේක ගොඩාක් බලපෑවා. ඔයාට පුළුවන් ෂෝට් වීඩියෝ ඔයාට අඩුවෙන් රෙකමන්ඩ් කරන විදිහට සහ ෂෝට් වීඩියෝ රෙකමන්ඩ් කරන්නේ නැති විදිහට හදාගන්න. ඉතින් ඔයාට පුළුවන් හෝම් ස්ක්‍රීන් එකේ ෂෝට් වීඩියෝ දැක්කාම ෂෝට් වීඩියෝ වලට උඩින් තියෙන ඩොට් තුන දෙන්න. ඊළඟට මෙන්න මේන ඔප්ෂන් එක දෙන්න. හෝම් ස්ක්‍රීන් එකේ තවත් තැන්වල දැක්කොත් ඔයාට ආයෙත් මේ ඔප්ෂන් එක දෙන්න පුළුවන්. එතකොට ආයෙ හෝම් ස්ක්‍රීන් එකේ ෂෝට් වීඩියෝ පෙන්වන්නේ නැහැ. ෂෝට් වීඩියෝ බලන්න ඕන නම් ඔයාට ෂෝට් ටැබ් එකෙන් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ටිකක් පරණ අමතක වෙලා තිබුණ ෆීචර්ස් ටිකකුත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඉතින් මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන? වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. මේ වීඩියෝ එක ගැන අදහස්, යෝජනා, චෝදනා පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අලුත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න රජියා SL Tech Bro YouTube නාලිකාව subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් අලුත් දවසක තවත් අලුත් brand new වීඩියෝ එපිසෝඩ් එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව අදට මම සමු ගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්.